මේකෙන් පිටහරහා 10ක්. අඩුපාඩු වෙච්ච ටික දෙන්නේ ඉන්ඩිවිජුවල් බලනවා. හරිද? වෙන වෙනම බලනවා. කීයද ලකුණු? 25යි. ලකුණු කීයක් අඩුද? 10යි. මේකෙන් 10යි. 30යි. කීයක් අඩුද? 5යි. මේකෙන් 5යි. හරි 34යි නම් මේකෙන් 1යි. එතන ඔය කිව්වට ගහන එක නේ. ගහනවා. ආයෙ කිසි කතාවක් නැහැ. නැත්තම් මේක ගැන තියෙන පොල් කඩන්නේ. හරි. එතකොට අවුරුදු 2-3ක් මේ කරගෙන එක පොතයි තියෙන්නේ. අවුරුදු 2-3ක් තුනක් නෑ. අවුරුදු එකමාරක්වත් නෑ. කොච්චර දිනනද? 11 වසරේ මම 10 වසරේ 3 වෙනවායි මම. 10 වසරේ? ඒ නෝඩ් ලකුණු කීයද විභාගෙට? 5යි. දැන් කීයද? 9. අයිතර. කොයි ගානද? ඒක අම්මා. මේ ආර මේතර ගණන් ලියනකොට යන් දෙන්න. තව දවස් කීයද විභාගෙට? ඈ? 14යි. 14යි නම් ඔය 100ද? ඔය 100ද මන්ද විභාග කියන්නේ? අමුගේ ලියන පොත අරන් ඉන්න 100ක් නෑ. මේ තියෙන අයියෝ දෙක මේ ගහනවා කියනවා. වැරදි වෙනකොට ගහනවා. වීඩියෝ නෑ මෙතන වීඩියෝ ඔය දැන් පියාට තියෙන පොත. පියාට තියෙන පොත. මොකද? පියාට භාගයේ මේ අතු ඉන්දියන් කාර්යයක් දන්නේ නෑ. ඒක තමයි. ඒක අරන් ඉන්න අර තියෙන්නේ. පේපර් ගෑත් තියෙන්නේ නේද නේද? ඔක්කොම නෑ. ඔය තියෙන්නේ ලස්සන පිළිවෙලකට ඒකට ඒවා තියෙනනේ. ඒ ගෙනාවිත් ඇයි අපිට ගන්න? අමතක වුණා. මේ පාස් දැන් ගෙනාවේ මොනවද? පාස් පේපර්. ඒකත් ගෙදර තියලා දාන්න. ඔව්. ගෙදර තිබ්බේ පොල් ගන්නද? ඈ? පොල් ගන්නද ගෙදර තිබ්බේ? අන්න එහෙම වෙනකොට ලකුණ වැඩි වෙනවා. එක දවසක් ඕක කළා නම් මොකද වෙන්නේ කියන්නේ? දෙකෙන් එකක් වෙනවා. මොකද දෙකෙන් එක්කම පන්තියන එක නතර වෙනවා. හරිද? එක්ක මොකක් කරනවා? ලකුණු 35 වැඩියෙන් ගන්නවා. ඉතින් පන්තියන එක නතර වුණොත් මට පාඩු වෙන්නේ නෑ. පාඩු නෑ. හයි. ඌ පන්තියේ හිටියයි කියලා ඇති වැඩකුත් නෑ. තේරුණාද? ඒකයි. ඉතින් මේකෙන් ගහලා තමයි ලකුණු වැඩි කරන්නේ. මේකට මාර බලයක් තියෙන ලකුණු වැඩි කරන්නේ. රංකේ විට වගේ. දැන් ගෙදරින් අරන් ඉන්නකොට දැන් ගෙදරින් අරන් කොහොම? පොතක් තියෙනවා ගෙදර. දැන් උඩට අයියට කොල්ල ගහනවා. අයියට කොල්ල කරන් ගිහින් ඉන්න. දැන් කොල් දැන් ගේන්න ඕනේ. කොල් ගමඩ කොල්ලක් ගන්නවා. කොල් දැන් ගේන්න ඕනේ. කොයි අයියෝ වෙන්නේ? මොනවද මේ අපි දකින්න අඩුපාඩු? නෝට් ගේන්න කියලා ඔයාට කියන්න අමතක වුණා. ඔයා මෙයාට පණිවිඩය කිව්වනම් ඇයි බාගෙට පණිවිඩය කියන්නේ මොනවද එයාගේ අඩුපාඩු? වෙන් කළා ගන්නනේ. වෙන් කළා ගෙනල්ලා නැහැ. පේපර් ටික ගේන්න කිව්වේ කොහමද දාගන්න? ෆයිල් එක දාන්න. තියෙනවද ෆයිල් එකක්? නැහැ. ඉන්න. ෆයිල් එක. යාළුවෝ එක්කන් එනවනම් යාළුවට ඒ විදිහට කියලා එක්කන් එන්න ඕනේ. තේරුණාද? යාළුවෝ එක්ක ආපේ කොහමද වැඩක්? හැබැයි හරියට පණිවිඩය කියන්න ඕනේ. තව කීපා ඉන්නවද? ඕන්නම් වීඩියෝ කෝල් අරගෙන අම්මට කීයගේ අහවල් තැන පොත් තියෙනවා. ගැමුණු සර්ගේ පන්ති එනකොට මට පොත් ගේන්න බැරි වුණා. වීඩියෝ කෝල් එකෙන් බලලා තියෙන තැන කීයක් ගෝන්නා. මේ අම්මා ගියන් දෙන්නකෝ. නැත්තම් ආයෙත් එකෙන් වෙයි මම බලන්න. හරිද? පොත් ටික ගේන්න බැරි වුණාට දෙන දඬුවම. හරිද? පන්ති එනකොට පිළිවෙලකට ගියාපු පොත් ටික අරගෙන එන්න ඕනේ. ඕනනම් වීඩියෝ කෝල් ගත්ත හැකි. අරන් කීයක අතන තියෙනවා මෙතන තියෙනවා අතන තියෙනවා කියලා. එතකොට පාඩම් කරන්නේ අම්මද? මේසුනේ නෑ. ඇයි මේ උඩ නැත්තේ? ඒ කියන්නේ පාඩම් කරනවා. දැන් විභාගෙට තව දවස් කීයද? ගණන් පාඩම් කරන්නේ නැහැ. එහෙනම් අද මතකද බලමුකෝ ඔක්කොම. අඬනවා. ඇඬෙන්න තමයි ඕනේ. කොල්ලෙක් කියලා අඬනවා ලැජ්ජ නැතුව. ඇඬිලා.